Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අපි ගියා අද දන්සල් වඳින්න. ඒ vlog එක තමයි අද ගෙනාවේ. ඉතින් මේ ඉන්නේ මගේ නංගි. ඒගොල්ලෝ දන්සලක් දුන්නා සීනි සම්බෝල පාන් දන්සලක්. හැබැයි ඒකේ ෆොටෝස් නැහැ. ඒක කාලේ ඉවරලා ඊට පස්සේ ආපහු අපිට දන්සලක් හම්බුණා ඉස්සරහට. මේ ආප්ප දන්සල ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සල්. අපි මෙදා පාර වැඩිපුරම කෑවේ අයිස්ක්‍රීම් දන්සල්. ඉතින් දිගටම තියෙන ඊට පස්සේ අයිස්ක්‍රීම් දන්සල් වල ඒවා තමයි. මෙන්න මේ අයිස්ක්‍රීම් දන්සල් ළමයි ඩුප්ලිකේෂන් රෝඩ් එකේ තියෙන්නේ. අයිස්ක්‍රීම් පොකුරු පිටින් දෙනවා. මේක ගිය අවුරුද්දෙත් තිබ්බ පොසොන් එකට. අපි ගිය අවුරුද්දෙත් කෑවා මේ පාරත් ආව කන්න. එක එක ෆ්ලේවර්ස් වලින් කෑවේ ළමයි එක ෆ්ලේවර්ස් වලින්. පේනව නේද? අයිස්ක්‍රීම් එකේ කූල් එකට දුමත් යනවා පේනව නේද ඔයගොල්ලන්ට අයිස්ක්‍රීම් එකේ? ඇත්තටම හරිම රහයි. අයිස්ක්‍රීම් කන්න ඇති ලීටරයක් විතර අද නම්. ඊට පස්සේ අයිස්ක්‍රීම් කාලා අපිට මැරින් ඩ්‍රයිව් එක පැත්තට අපි පොඩ්ඩක් යනකොට ඒ පැත්තේ තිබුණා මඤ්ඤොක්ක දන්සලක් කොච්චි සම්බෝලයක් එක්ක. අම්බෝ මේකේ සැර රසයි හැබැයි සැරයි. ඊට පස්සේ මැරින් ඩ්‍රයිව් එක ගාවින්න ඉඳලා මඤ්ඤොක්ක කකා හිටියා. මම ඒ අතර ඉතින් කියනවා සැරයි ගා වීඩියෝ එකේ ඔය දැන් ඉන්නේ ඔය පෙන්නන ගමන් කණේක පොද වැස්සකුත් ගහිනා නවත්තන් ඉන්න වෙලේ ඔන්න මම මෝඩෙක් ඔය කෑ ගහලා කියනවා දැන් මඤ්ඤොක් එක සැරයි කිය. මැරින් ඩ්‍රයිව් එක ගාවේ දැන් අපි කනවා කොච්චි සම්බෝල එක මඤ්ඤොක් එක සැරයි ඔය ඇස් වලින් කඳල වෙනවා ඒක තමයි ඔය කියන්නේ. අම්මෝ මඤ්ඤොක්ක කාලා ඇඬිලා ඉන්නේ මට නම්. ඔන්න ඉතින් මඤ්ඤොක්ක කාලා ඉවරයි. සැරත් කොහොම හරි උහුලගෙන සැර යන වතුර බීලා බිස්කට් කාලා තමයි සැර කොහොම හරි අඩු කරගත්තේ. ඊට පස්සේ ඔන්න ඉතින් ආපහු මම මේ ලස්සන මුහුදේ වීඩියෝ එකක් ගත්තා. චූටියට පොඩි වැස්සක් වහිනවා. ඒ වුණාට එළියට වහින්න බැරි වුණේ ඒකයි. වීඩියෝ එකක් ගත්තා. ඉතින් වෑන් එකේ ඉඳලා මුහුදේ වීඩියෝ එකක් ගත්තා. ෂෝට් වීඩියෝ ඔන්න අපි ආපහු දැන් යන්න පිටත් වුණා. අපි දැන් කෙලින්ම යනවා මෙහෙන්නම දන්සල් කෑම පොඩ්ඩක් පැත්තක තියලා ආපිකෝ එකට. ඉතින් ඔන්න අපි ආපිකෝ එකට ආවා. ආපිකෝ එකට ආවේ මට මෙට්ටයක් ගන්න. ඒ කියන්නේ මම නිදාගත්තු මෙට්ටේ ටිකක් සවුත් වෙලා දැන් හොඳටම. ඉතින් අපි මෙට්ටෙත් අරගෙන ඊට පස්සේ මෙට්ටේ ගෙදරින් දාන්න ගියා අයියයි තාත්තයි. අපි ඒගොල්ලෝ වෙනකම් මෙහෙට වෙලා හිටියා. ඊට පස්සේ ආපහු දන්සල් ගියා. ගියේ බත් දන්සලකට අන්තිමට ගියේ. ඒකෙත් ෆොටෝස් තියෙනවා අන්තිමට ඒක බලන්න. ඔන්න මේ තියෙන්නේ අර මම කියපු බත් දන්සලේ පොලිම ගාව තමයි අපි දැන් මේ ඉන්නේ. බම්බලපිටියේ ඒක තියෙන්නේ. අපි මේ දන්සලට ආවේ 3 වෙනි පාරට. පිට අවුරුදු 3ක්ම ආවා. ඒ දන්සල පටන් ගන්න කලින් රතිඤ්ඤ පත්තු කරලා මල් වෙඩි දානවා. මම මේක තමයි වීඩියෝ එකට ගත්තේ. ඔන්න බලන්නකො මල් වෙඩි එක ලස්සන්ට වැටිලා තියෙන වීඩියෝ එකේ. ඉතින් මේ තියෙන්නේ අපි කාපු රස දන්සල් බත් එක මාර රසයි. ඉතින් අපි ඕක තමයි අන්තිමට දන්සල් වලින් කෑවේ. ඊට පස්සේ දැන් මේ අපේ ගෙවල් පාරට ඇවිල්ලා අපි දැන් ගෙදර යන වීඩියෝ එක තමයි ඔය තියෙන්නේ අන්තිම හරිය. ඉතින් දැන් ඔය අපි යන්නේ අපේ ගෙවල් පාරේ ගේ ගාවට යනකම මම ওই වීඩියෝ එක කරගෙන යනවා. ඊට පස්සේ නවත්තනවා. ඉතින් අද vlog එකේ කොහොම තමයි විස්තර. ඉතින් ඔයගොල්ලෝ vlog එකට කැමති නම් like කරන්න, comment කරන්න, යාළුවෝ ඉන්නවනම් share කරන්න, subscribe කරන්න කියන්න.
ඉතින් අද vlog එක මෙතනින් ඉවර වෙනවා. ආපහු ඉක්මනින් තවත් vlog එකකින් හම්බ වෙනවා ඔයගොල්ලෝ. බයි. අපි එන්නේ ගෙදරට ආවා.